මේ රටේ ඉන්න ගෑනු මිනිස්සුන්ට කියන්නේ උඹලයි මිනිස්සු මට කැමති වුණාට මට කරන්න දෙයක් නැහැ. තේරුණයි? ඉනෝක අක්කගේ දියුණුවට කරුණා කරලා බාධා කරන්න එපා කිසි කෙනෙක්. තේරුණාද? ඉනෝක අක්ක පින්දහම් කරගෙන හිත නිවාගෙන හිටපු කෙනෙක්. කවුරුවක් මට අභූත චෝදනා කරලා හිත නරක කරලා මගේ යහපතට බාධා කරන්න එපා. ඒකයි කියන්නේ. ඉනෝක අක්ක කියන්නේ සමාජ සේවයක් කරන්න ඉපදිච්ච කෙනෙක්. මම මේ එක ගෑනුන්ගේ මිනිස්සු ගන්න ඇවිල්ලා නැහැ. මං එහෙම ප්‍රයිවට් මිනිස්සු ගන්න නැහැ. බැඳලා තමයි මිනිහෙක් ගන්නෙ.